හරි. ක්ලච්. දැන් පළවෙනි එක ෆ්‍රික්ෂන් ක්ලච්. මොකද්ද ක්ලච් එක කියන්නේ? මොකද්ද ක්ලච් එක කියන්නේ? දලා ගන්න තියෙන කියනවා. ක්ලච් එක දිහට මෙන්න තියෙන්නේ. දැන් මේ තියෙන එන්ජින් එක. හරිද? එන්ජින් එකෙන් තමයි ෂාෆ්ට් එකක් මේ විදිහට ඇවිල්ලා පවර් එක දෙන්නේ. ඒකෝට මෙයා කරගෙනවා. යම් කිසි කෝණික ප්‍රවේගයකින්. හරිද? අපි එන්ජින් එක රේස් කරනකොට මේ තියෙන කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට මේ එන්ජින් එකකින් එළියට එන අපි පවර් එක දෙන්න ඕනේ. අපි හිතමු රෝදවල. හරිද? රෝදවලට පවර් එක දුන්නොත් තමයි වාහනේ යන්නේ. එහෙම නේද? එතකොට අපි රෝදවලට පවර් එක දෙනකොට වාහනේ නවත්තලා තියෙන වෙලාවක් ගත්තොත් එන්ජින් එක වැඩ. හැබැයි රෝද කරගෙන නැහැ. වාහනේ නවත්තලා තියෙන්නේ. එතකොට මෙයා කැරගෙන ගමන් ඉද්දී මෙන්න මේ ෂාෆ්ට් එකට පවර් එක දෙන්න ඕනේ. එතකොට මෙයා කැරගෙනවා, මෙයා කැරගෙන්නේ නැහැ. දැන් මේකේ තියෙන්නේ දැතිනේ ටීත් වලින් අපි දෙන්නේ පවර් එක සාමාන්‍යයෙන්. මේකේ තියෙන ටීත් මේක මික්ස් වුණාම තමයි කරගන්න පුළුවන්. එතකොට මෙයා කැරගෙන ගමන් තියෙද්දී, මෙයා කැරගෙන්නේ නැතුව තියෙද්දී අපි කොහොමද ওই දෙක ලං කරලා එකපාර පවර් එක රෝදෙට දෙන්නේ? එතන ප්‍රශ්නයක් එනවා නේද? එතන ප්‍රශ්නයක් එනවා අපිට මේකට එකපාර පවර් එක දෙන්න බැරි වෙනවා. ඒකට තමයි අපි මෙන්න මේ කියන තැනට සෙට් කරන්නේ ක්ලච් එක කියන්නේ. හරිද? එතකොට මෙතනට අපිට දල වශයෙන් දාන්න පුළුවන්. දැන් ෆ්‍රික්ෂන් ක්ලච්ලා මේ ෂාෆ්ට් එකට මෙයා සම්බන්ධ කරලා හරි නැත්නම් මේ ෂාෆ්ට් එකට මෙයාව සම්බන්ධ කරලා හරි මෙතන තියෙන ෆ්‍රික්ෂන් වීල් එකක්. ඒ කියන්නේ ඝර්ෂණයක් තියෙන ප්ලේට් එකක්. හරිද? ප්ලේට් එකක් මෙතන තියෙන යම් කිසි සර්ෆේස් එකක් එක්ක සෙට් කරලා අපිට පුළුවන් ඝර්ෂණය මගින් මේක කරගන්න. එතකොට මෙයා මේකට ලං වෙනවා. මෙතන තියෙන ෆ්‍රික්ෂන් එක මෙන්න මේ තියෙන ප්ලේට් එකේ. එතකොට ඔය තියෙන ෆ්‍රික්ෂන් එකත් එක්ක ෆ්‍රික්ෂන් කෝඑෆිෂන්ට් එකත් එක්ක අපි මෙන්න මේ ප්ලේට් එක මෙහෙම තියෙන එක්කෙනා හද කරපු ගමන් මේ දෙන්න සෙට් වෙනවා. ෆ්‍රික්ෂන් එක නිසා මෙයා දැනෙනවා. එතකොට අර ප්ලග් ප්ලේට් ගිහිල්ලා කියලා අපි සාමාන්‍යයෙන් අර වාහනවල කියන්නේ. එතකොට මොකක්ද ඒ වෙලා තියෙන්නේ? මෙතන තියෙන ෆ්‍රික්ෂන් ප්ලේට් එකේ අර තියෙන ඝර්ෂණය අඩු වෙලා ගිහිල්ලා. එතකොට අපිට ඕන වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන එන්ජින් එකෙන් එන ෂාෆ්ට් එකේ රෝදවලට සරලව කිව්ව රෝදවලට පවර් එක ට්‍රාන්ස්මිට් කරන්න තමයි අපි මෙන්න මේ කියන තරට ක්ලච් එක කියන එක දාන්නේ. හරිද? එතකොට ක්ලච් එක කියන එක විවිධාකාර ක්ලච් තියෙන්න පුළුවන්. කොහොම හරි ඒකේ වෙන වැඩේ තමයි මේකෙන් මේකට ස්මූත් එකේ පවර් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ. හරිද? නැත්නම් හිතන්න මේක කැරක් කැරක තියෙද්දි මේක නිකම්ම තියෙද්දි අපි එකපාර මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ? ඉම්පැක්ට් එකක් ඇවිල්ලා මෙයයි පරලා යන්න උනත් ඉඳ තියෙනවා. ඒ හින්දා තමයි ස්මූත්ලි මෙයාගෙන් පවර් එක මෙයාට ට්‍රාන්ස්ෆර් කරන්න මෙතන තියෙන ෆ්‍රික්ෂන් ප්ලේට් එක පාවිච්චි කරලා ටික තමයි ෆ්‍රික්ෂන් එකත් එක්ක මෙන්න මෙයා කරගන්න ගන්න. හරිද? එතකොට අපිට පුළුවන් මෙතන තියෙන ක්ලච් ප්ලේට් එක අපි අර පාගන්නේ ක්ලච් එක වාහනේ. ඒ වගේ මෙතන තියෙන ක්ලච් ප්ලේට් එක මෙන්න මේ පැත්තට තමයි මේ පැත්තට මූව් වෙන්නේ. අපි ඒ පාගනවා. හරිද? එතකොට ක්ලච් එක අතහැරලා තියෙනකොට මොකද වෙන්නේ? ක්ලච් එක අත අපි දැන් වාහනේ යනකොට ක්ලච් එක අල්ලගෙන යනවා. බයික් වල යන්නේ. නෑ ක්ලච් එක අතහැරලා මේ ප්ලේට් එක සෙට් වෙලාද නැද්ද? මේ ප්ලේට් එක සෙට් වෙලා තියෙන්නේ. ඇයි එතකොට මෙයාගෙන් මෙයාට පවර් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට ක්ලච් එක ඇල්ලුවම මොකද වෙන්නේ? ක්ලච් එක ඇල්ලුවම මේ ප්ලේට් එක වෙන්නේ. එතකොට මෙයා කරගෙනවා මෙයාට ඒක ඉලි වෙන්නේ. හරිද? එතකොට මෙයා වෙනම. මෙයා කරගෙනවා. ක්ලච් එක පාගනකොට තමයි ප්ලේට් දෙක ඈත් වෙන්නේ. ක්ලච් එක අතාරිනකොට තමයි ප්ලේට් දෙක ලඟ වෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට පාවිච්චි කරන්න වෙනවා මොකද්ද? ස්ප්‍රින් එක. ස්ප්‍රින් එක පාවිච්චි කරන්න වෙනවා. එතකොට ක්ලච් එක අතාරලා තියෙන වෙලාවට ස්ප්‍රින් එක නිසා මේ ප්ලේට් දෙක තද වෙලා තියෙන්නේ. වෙලාවට ප්ලේට් දෙක වෙනවා. එතකොට මේ ෂාෆ්ට් එකයි මේ ෂාෆ්ට් එකයි වෙන්නලා කියන්නේ මෙයාගේ මෙයාට පවර් එක ට්‍රාන්ස්මිට් වෙන්න. හරිද? ඒ කියන්නේ වාහනේ යන්නේ නැහැ. තේරුණා? ඔක තමයි සරලව ක්ලච් එකේ වෙන වැඩ.
හරි දාලා අපසරම දාන්න. තේරුණාද ඒක? අහන්න ප්‍රශ්න අහන්න. හරි. හරි. එතකොට මේ වගේම මෙකැනිසම් එකක් තමයි දැන් මම පැහැදිලි කරන්න පත් එක්ක පැහැදිලි කරන්නේ අපි ෆික්ෂන් ලීල ගැන. එතකොට අපිට මුලින්ම තියෙන්නේ ෆික්ෂන් පාත් එක. එතකොට මේ විදිහට තමයි වැඩේ වෙන්නේ. එයාගේ මෙකැනිසම් එක මේ විදිහට තියෙනවා. මේ තියෙන්නේ driving plate. driving plate කියන්නේ මොකක්ද driving plate? driver කියවන්නේ එකක් තියෙනවා. මේක එන්ජින් එකකින් එන shaft එක තොර මොකද වලට යන shaft එක. driving කියන්නේ power එක generate කරලා දෙන තැන. ඒ කියන්නේ එන්ජින් එකකින් එන shaft එක තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකට අපි set කරන්න ඕනේ රෝද වලට යන power එක යන plate එක. तो आगे मेरे आगे में टक्कर लगाता हूं इन हाथ पे कमांडी है मैंने स्प्रिंट එක සෙට් කරලා තියෙනවා ඒ මේක තියෙන්නේ ක්ලච් එක අතහැරලා තියෙන වෙලාවට මේ ප්ලේට් එක සෙට් වෙන්නයි ක්ලච් එක පාගනකොට ප්ලේට් එක වෙන් වෙනවා හරිද එතකොට මේක ඇත්තටම මෙන්න මේ පැත්තට ලෝඩ් එක දෙන්නේ කාගෙන්ද මෙන්න මේ දින ස්ප්‍රින්ට් එක අපි ස්ප්‍රින්ට් එකෙන් තමයි මේ පැත්තට ලෝඩ් එක දෙන්නේ හරි මෙන්න මෙතනට තමයි සෙට් වෙන්නේ ෆ්‍රික්ෂන් එක තියෙන ප්ලේට් එක ඝර්ෂණයේ තියෙන ප්ලේට් එක එතකොට ක්ලච් එක අවුල් ගියාම ගෙවෙන්නේ මොකද්ද මුලින්ම ගෙවෙන්නේ මේ ප්ලේට් එක. එතකොට අපි මාරු කරන්නත් ඕනේ මේ ප්ලේට් එක. හරි. එහෙනම් මේක රිවර්ස් ප්ලේට්. ඊට පස්සේ අපි බලමු සිංගල් ප්ලේට් ක්ලච් එකට. ඒ කියන්නේ මේ පැත්ත විතරක් මේකට සෙට් වෙනවා. මේක මෙහෙම ෆික්ස් කරලා තියෙන්නේ. මේක ෆික්ස් කරලා තියෙන්නේ. එතකොට සිංගල් ප්ලේට් ක්ලච් එකක් විදියට. එතකොට වේරියබල්ස් ටිකක් තියෙනවා අපි දැනගන්න ඕනේ. මොන්න දෙයක් ගන්න. axial load හරි. ඒ කියන්නේ අපි ක්ලච් එක පාගලා සහ අතහැරලා මේ පැත්තට දෙන බලයක් තියෙනවනේ. නේ? ඒ බලයෙන් තමයි මෙයා ගිහිල්ලා මෙතනට ටච් වෙන්නේ. හරිද? එතකොට මෙයා වගේ මෙයාට බලයක් තියෙනවා කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා තියෙනවනේ. නේ? එතකොට දර්ශනය වැඩ කරන්නේ මොකෙද? F සමානයි μr කිව්වම μ කියන්නේ ඝර්ෂණ සංගුණකය, ෆ්‍රික්ෂන් කෝඑෆිෂන්ට් එක. එතකොට R කියන්නේ මොකක්ද? මෙයයි මෙයයි ටච් වුණාම මේ තියෙන සර්ෆේස් දෙකේ ඇතිවන ප්‍රතික්‍රියා බලය. හරිද? එතකොට ඇක්සියල් ලෝඩ් එක කියන්නේ අපි ක්ලච් එක පාගලා සහ පාගන්නේ නැතුව තියෙනකොට මෙන්න මේ පැත්තේ මෙයාට දැනෙන බලය තමයි ඔය W කියලා ගන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙන ක්ලච් ප්ලේට් එක ගත්තම මේ වගේ රවුමක් මෙන්න මේ වගේ ප්‍රදේශයක් තමයි සම්බන්ධ වෙන්නේ අපිට ඝර්ෂණය සහිත සර්ෆේස් එක. ඒතකොට මැද කොටසේ ඝර්ෂණය සහිත සර්ෆේස් එක ගන්න මෙන්න මේ ටික තමයි අපිට මෙන්න මේ වීල් එකේ තියෙන
මේ වගේ තැනකට රවුමට තියෙන්නේ 3D හිතන්න සෙට් වෙන්නේ. අපි එහෙනම් මේ සර්ෆේස් එක තමයි ඝර්ෂණයට සහභාගී වෙන්නේ. හරි. එතකොට මේකේ තියෙනවා අපි රේඩියස් දැම්මොත් මේක අපි ගන්නවා R1 කියලා. මෙයාව ගන්නවා R2 කියලා. එතකොට අපි දන්නවා බලයක් ඇති වෙනවා නම් එතන අනිවාර්යයෙන්ම මොකක්ද තියෙන්නේ? මේ සර්ෆේස් එකකට බලයක් ඇති වෙනවා නම් සර්ෆේස් එකට ලම්බකෝ බලයක් ඇති වෙනවා නම් මොකක්ද විතර වෙන්නේ? A level physics මේ වගේ සර්ෆේස් එකකට බලයක් ඇති වෙනවා. ඒ ටික සර්ෆේස් එකට දානවා මොකක්ද? පීඩනය නේ? පීඩනය සමානයි කොහොමද ගන්නේ? F බෙදීම A. හරි. එහෙනම් මේකට අපි පීඩනයක් සම්බන්ධ කරගන්නවා. අපි කියනවා ඒ ඉතරක් කියලා. එහෙනම් intensity of pressure. පීඩන තීව්‍රතාව. ප්‍රෙෂර් එකත් අපි ඊට පස්සේ අපි දන්නවා නියු. මොකක්ද නියු කියන්නේ? ඝර්ෂණ සංගුණය ෆ්‍රික්ෂන් කොපි. හරි. දැන් මම කියන්නේ මේකේ මෙන්න මේ ප්ලේට් එකේ මේ පැත්තට කනෙක්ට් වෙලා. ඒ කියන්නේ ටච් වෙන සර්ෆේස් එක මොකක්ද? මෙන්න මේ පාට කරලා තියෙනවා. එහෙනම් යාගේ වර්ගඵලය කියන්නේ connecting surface. මොකද වර්ගඵලය කියන්නේ? ලොකු වෘත්තේ පොඩි වෘත්තය අඩු කරා. එතකොට එනවා පයි කතාව R2 වර්ග R1 වර්ග. හරි ඔය වේරියබල්ස් ටික ඕනේ අරගෙන. එතකොට අපි මේකේ ගාන හදන්න යන්නේ මෙන්න මේකට දැනෙන ප්‍රෙෂර් එක. හරිද? ඒක තියරියක් තියෙනවා උපකල්පනයක්. එතකොට මේකට දැනෙන ප්‍රෙෂර් එකෙන් තමයි අපි සම්පූර්ණ ගාන හදන්න යන්නේ. මේකට දැනෙන ප්‍රෙෂර් එකකින් අපි ගාන හදනවා නම් අපි තෝරගන්න ඕනේ මෙන්න මේ වගේ උදා කොටසක්. හරිද? ඒ කුඩා කොටසට තියෙන දුරම ගන්නවා සිම්පල් R කියලා. එතකොට මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් ඩෙල්ටා R. හරිද? R ගේ වෙනසක්. එතකොට දැන් මේ මට මෙතන ඉඳලා මෙතනට අනුකලනය කරොත් මේ සම්පූර්ණ කොටසට දැනෙන ප්‍රෙෂර් එකත් එක්ක බලය ගන්න පුළුවන්ද බැලුවා. බලයට සම්බන්ධයක් ගන්න පුළුවන්. හරිද? එතකොට අනුකලනය කරන තමයි අපි මෙන්න මේ විදිහට R කියලා වේරියබල් එකක් දාගන්නේ. එතකොට මේ සර්ෆේස් එකම කම්ප්ලීට් වෙනවා නම් R ගේ රේන්ජ් එක අපි කොහොමද ගන්න ඕනේ? R සමානයි R1 සිට R2 දක්වා. හරි. ඊට පස්සේ මෙන්න මේ සර්ෆේස් එක නේ. මේකේ වර්ගඵලය. කොහොමද ලියන්නේ කිව්වා? මේකේ වර්ගඵලය. මේක ඉතා කුඩා කොටසක් නිසා අපි ලියන්න ඕනේ මෙහෙම. R එතකොට මේක තියෙනවා ඩෙල්ටා R. ඩෙල්ටා R තියෙන හින්දා මම ගන්නවා ඩෙල්ටා A. හරිද? මෙන්න මේ තියෙන කොටසේ වර්ගඵලය. එතකොට 2πr 2πr වතාවක් ඩෙල්ටා R කියන්නේ. මේක වේරියබල්. හරිද? 2πr වතාවක් ඩෙල්ටා R. ඇයි එහෙම ගත්තේ? මේ තියෙන තීරුව දිගෑරියොත් මොකක්ද දෙන්නේ? මොකක්ද? රෙක්ටැන්ගල් එකක් නේ. ත්‍රිකෝණාස්තයක්. එතකොට එයාගේ මේ තියෙන්නේ හිත් එක. ඩෙල්ටා R. එතකොට එයාගේ දිග 2πr. මෙහෙම ගන්න පුළුවන් වෙන්නේ මේක ඉතා කුඩා කොටසක් නම් විතරයි වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා අපි මේ ලොකු කොටස වර්ගඵලය ගත්තා වගේ දෙපැත්තෙන් අඩු කරලා කුඩා කොටසක් ඉඳලා සංඛ්‍යාවක් ගන්නවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට මෙන්න මේ තියෙන කුඩා කොටසේ වර්ගඵලය එනවා. හරි. ඊට
පස්සේ දැන් අපි මෙතන තියෙන ප්ලේට් එක දැන් මම මේ යන්න ප්ලේට් එකට මේ පැත්තට එන බලයට අපි මොකද්ද කිව්වේ? W. නේ? ඒ පැත්තට එන බලයට අපි කිව්වේ W. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ ප්ලේට් එකටම තමයි දැනෙන්නේ කවුද? W. එතකොට මෙන්න මේ තියෙන කොටසට විතරක් සම්පූර්ණ W දැනෙන්නේ නෑ. ඒ නිසා අපි ගන්නවා ඒ තියෙන කොටසට විතරක් දැනෙන්නේ කොතරම්ද? delta W. හරිද? variable එක නම් කරගන්න ඕගොල්ලෝගේ භාෂාවේ delta W කියන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන කොටසට විතරක් දැනෙන බලය. හරි? එතකොට දැන් ලියන්න පුළුවන් මෙන්න මේ පැත්තට තියෙන සර්ෆේස් එකක් තියෙනවා. එයාගේ වර්ගඵලය delta A. හරිද? එතකොට මෙයාට දැනෙනවා පීඩනයක් ප්‍රෙෂර් එකක් මේ පැත්තට. ඒක මම කියන්නම් P. sorry ප්‍රෙෂර් එකක් දැනෙනවා P. එතකොට මේ පැත්තට දැනෙන බලය මම කියන්නම් delta W. මේ තියෙන බීරුව විතරක් සලකලා එයාගේ වර්ගඵලය මම ගත්තා එකපාරම delta A කියලා. එයාට සම්පූර්ණ ලෝඩ් එකෙන් දැනෙන්නේ delta W ප්‍රමාණයක්. එතකොට එතන ඇතිවන ප්‍රෙෂර් එක තමයි මම ගත්තේ P කියලා. එහෙනම් අර අපිට මම ලිව්වේ F දෙදී මේ කියලා. හරිද? ඒ වගේ ලියන්න පුළුවන් F සමානයි. එයා මේ පැත්තට දාගත්තාම P වතාවක් A. එහෙනම් මේ බලන්න F සමානයි P වතාවක් A නම් මට ලියන්න පුළුවන් delta W තමයි දැන් අපි දීලා තියෙන බලය. සමානයි ඒක P වතාවක් delta A. ආපහු ලියුවොත් P වතාවක් delta A කියන්නේ කවුද? මෙන්න මෙයා. එහෙනම් ආදේශ කරමු 2 pi r වතාවක් delta r. එතන එනවා delta w. තේරෙනවද කියන්නේ ඒක? අහන්න ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන්න උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහන්න. තේරෙනවද? තේරෙනවද? හරි. එහෙනම් ඔන්න ඕක ගත්තා. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් ඝර්ෂණය සම්බන්ධ කරලා. කොහොමද ඝර්ෂණය කියන එක කෙනා අපි සම්බන්ධ කරගන්නේ? අපි දන්නවා මෙන්න මේ වගේ නිකන් සර්ෆේස් එක මොකක් හරි වස්තුවක් තිබ්බොත් මෙයා මගින් මේ පැත්තට දැනෙනවා R ක්‍රියා ප්‍රතික්‍රියා. උඩටත් දැනෙනවා. එතකොට මෙයාගේ අපි මේ පැත්තට අදිනවා නම් ඊට විරුද්ධ දිශාවට ෆ්‍රික්ෂන් එක හැදෙනවා. අපි දන්නවා මේ ෆ්‍රික්ෂන් එක සමානයි මෙවතාවක්. මෙතන මේ ෆ්‍රික්ෂන් එක කියන්නේ මොකක්ද? මෙවුවාට දාන්න පුළුවන් මොන අවස්ථාවකට විතරද? ඝර්ෂණයේ තියෙන අවස්ථා තුනක් මොනවාද? ස්වයංසීරු මාරු අවස්ථාව, ඊට පස්සේ සීමාකාරී අවස්ථාව, ඊට පස්සේ තරණය වෙන අවස්ථාව කියන්නේ ගතික අවස්ථාව. ගතික අවස්ථාවට තියෙන සමීකරණයක් x සමානයි μ ගතික වතාවක් r. හරිද? සීමාකාරී අවස්ථාවට තියෙන x සමානයි μ සීමා වතාවක් r. හැබැයි ස්වයංසීරු මාරු අවස්ථාවට මේක දාන්න බෑ. හේතුව ස්වයංසීරු මාරු අවස්ථාවේදී අපි දෙන බලයට විරුද්ධ විදිහට තමයි යා ඝර්ෂණය හදාගන්නේ. ඒක යාගේ උපරිම ඝර්ෂණය. නෑ ඒක යාගේ උපරිම ඝර්ෂණය නේ. උදාහරණයක් මේ තියෙන පර්ස් එක ගත්තොත් මම මෙයාට බලයක් දෙනවා චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ තියෙන සර්ෆේස් එකෙන් මෙයාට මම දෙන බලයට සමාන බලයක් හදාගන්නවා. මම බලය වැඩි කරනවා. එතකොට තමයි චලනය වෙන්නේ. ඒ කියන්නේ මෙයාට චලනය වෙන්න නැතුව ඉන්න පුළුවන් විදිහේ උපරිම ෆ්‍රික්ෂන් එකට වඩා වැඩි බලයක් මම දුන්නාම තමයි චලනය වෙන්න ගන්න. එතකොට ඝර්ෂණයේ කොටස් තුනක් තියෙනවා. දැන් මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන්නේ සීමාකාරී අවස්ථාව වගේ එකක්. හරි? හරි. එතකොට උනා ඝර්ෂණයට මම ලියාගත්තොත් F R සමානයි μ වතාවක් මොකද්ද ලෝඩ් එක? යෙදෙන බලය. delta W. delta W. හරි. එහෙනම් FR මම ආදේශ කරනවා delta W ට වෙන්න මෙයාගේ μ වතාවක් P 2 pi R delta R කියලා. තමයි සම්බන්ධයක් කියන්නේ. දැන් බලන්න අපි මෙන්න මේ කියන ක්ලච් ප්ලේට් එක ඇක්සල් එකකින් කරගෙන එකට කරන්නේ. එතකොට ඒ කරකනවා කියන එකෙන් අපි ගන්නෙ මොන වගේ භෞතික රාශියක්ද? ටෝක් එක නේ. කරකන්න තියෙන අමාරුකම. නේ? ඒක ටෝක් එක. හරි. එහෙනම් ටෝක් එක ලියන්න පුළුවන් මට. හරිද? මම මේක ටෝ R කියලා ගන්නවා. ඉතින් පුදා පොතකින් සාකච්ඡා කරලා ඝර්ෂණයෙන් තමයි ප්‍රතිරෝධී බලය හැදෙන්නේ. හරිද? ඒතකොට ඝර්ෂණය නිසා තමයි අනිත් පැත්තේ වීල් එක කැරකෙන්නේ. නේ? දැන් මේ පැත්තේ තියෙනවා ප්ලේට් එක.
ප්ලේට් එක කියලා හිතන්න. මේ පැත්තේ තියෙන එන්ජින් එකෙන් තියෙන ප්ලේට් එක. මේ දෙන්න මෙන්න මෙහෙම කැරකෙනකොට මෙයා මෙහෙම කැරකෙනකොට මෙයා මත මෙයාගේ අනිත් පැත්තට බලයක් හැදෙනවා. නේ? එතකොට මෙයා මගින් මෙයාට මේ පැත්තට බලයක් හැදෙනවා. ඒ හැදෙන බලය සමාන වෙනවා කාටද? ඒක හැදෙන ඝර්ෂණය නිසා එහෙනම් ඒක දෙන්න ඕනේ අපි කාටද? ඝර්ෂණය. හරි. එහෙනම් මේ තියෙන අර ඉතා කුඩා කොටසට ඇතිවන ඝර්ෂණ බලය. එතකොට ඒ ඉතා කුඩා කොටසට තියෙන දුර අපි ගත්තේ මොකක්ද කියලාද? වේරියබල් එක මොකක්ද? r කියලා ගන්න. නේ? r කියලා ගන්න. හරි. දැන් මේ තියෙන කුඩා කොටස. එහෙනම් සම්පූර්ණ ප්‍රදේශය ගන්න අපි මොකද කරන්න ඕනේ? මේක අනුගමනය කරන්න ඕනේ. හරි. එහෙනම් මට ලියන්න පුළුවන් අවසාන වශයෙන් fr මෙතනින් දාලා tau r සමානයි fr කියන එක මෙතනින් ආදේශ කරොත් 2 new phi p r වල වර්ගය delta r කියන ආදේශ කරනවා. හරි. එහෙනම් මෙන්න මෙතනට අපි වැඩේ කොට දාලා තියෙනවා. හරිද? මෙතනට. තේරෙනවද? බලමු මේකේ මම කියන්න අවසන් දැන් මේවා වැඩක් නැහැ. මේවා හැබැයි දැනගන්න ඕනේ කොහොමද මේක ගත්තේ කියලා. ඒකට තමයි තේරෙන්නේ මොකද වෙන්නේ කියලා. දැන් ක්ලාස් එකකින් මොකද වෙන්නේ කියලා දැනගන්න බෑ. මම තියරි ටික කරන්න. ගණන් ඉතින් හම්බුන්නේ නැහැ. මම කිව්වනේ ගෲප් එකට දාන්න කියලා කවුරුද දැන්නේ. ඒකට දාන්න නැහැ. දැන් ඔය තියෙනවා රිසෝස් සර්වර් මේවා ගෲප් ඇතුලේ ඒක දාන්න කියලානේ. ඒක කතාලා නැහැ. දැන් නැහැ. හරි බලමු. බලනවා. එහෙනම් මෙන්න මෙතනට තමයි අපි ගත්තේ. දැන් මේ ප්‍රතිඵලය අපිට ඕන නම් පුළුවන් මොකක් කරන්නද? මේ ඩෙල්ටා තියෙන්නේ. ඉතා කුඩා කොටසකට. එහෙනම් මේක අනුකලනය කරගන්න පුළුවන්. හැබැයි අනුකලනය කරන්න තියෙනවා assumptions දෙකක්. හරිද? උපකල්පන දෙකක් තියෙනවා. අපි බලමු මොනවාද කියලා. එහෙනම් මෙන්න මේ කියන theories වලට අනුව තමයි මෙන්න මේ ප්‍රකාශනය අපි අනුකලනය කරන්න ඕනේ. එක්ක කරන්න ඕනේ. අපිට මේක මම හිතන්නේ ගාන හදනකොට දෙයි කොහොමද කරන්න ඕනේ කියලා. අපිට හරියට දන්නේ නැහැ ඒක. යුනිෆෝම් ප්‍රෙෂර් කියලා. මේකදී අපි ඉඳනවා ප්ලේට් එකේ තියෙන අර ෆ්‍රික්ෂන් ප්ලේට් එකේ තියෙන්නේ. ඒ ප්ලේට් එකේ හැම තැනටම දැනෙන්නේ එකම ප්‍රෙෂර් එක. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි උපකල්පනය කරනවා ප්ලේට් එකේ හැම තැනටම තියෙන එකම ප්‍රෙෂර් එක. හරි. එහෙනම් අපි කියනවා ප්‍රෙෂර් එක. මේක තමයි කියන්නේ. ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් කියලා ගන්න. හරි. එහෙනම් දැන් ගන්න පුළුවන් මෙන්න අර තිබුණු ප්ලේට් එක මේකට දැනනවා ලෝඩ් එක සම්පූර්ණ W ප්ලේට් එකටම ප්ලේට් එකේ වර්ගඵලය සර්ෆේස් එකේ වර්ගඵලය අපිට ආව කොහොමද 5 වතාවක් r එකේ වර්ගය මේකට දැනෙන ප්‍රෙෂර් එක තමයි දැන් මම මේ අරන් තියෙන්නේ එහෙනම් ප්‍රෙෂර් එක ලියන්න පුළුවන් කොහොමද T සමානයි F බෙදීම A එහෙනම් F කියන්නේ W ලෝඩ් එක නේ ලෝඩ් එක 5 වතාවක් වොන්න ඒරියා එක. හරි. එතකොට ඔන්න අපි කියන්නේ. ඒ උපකල්පනයට අනුව මට මුලින්ම ආව tau r අර ඉතා කුඩා කොටසට 2pi new p r වල වර්ග delta r කියලා. දැන් මම මේක අනුකලනය කරනවා මෙන්න මේ කියන තියරියට අනුව. හරිද? එහෙනම් අනුකලනය කරා බිඳුවේ ඉඳලා torque එක එතකොට එනවා pr සමානයි මේක අනුකලනය කරනවා කොහෙන්ද කොහෙද? කවුද මේකේ වේරියබල් එක? delta r එහෙනම් r අනුකලනය කරන්න ඕනේ සම්පූර්ණ සර්ෆේස් එකම අහුවෙන්න. ඒ කියන්නේ r එකේ ඉඳලා r දෙකට අනුකලනය කරන්න ඕනේ. එහෙනම් r එකේ ඉඳලා r දෙකට ගන්නවා. දැන් 2pi new p r වල වර්ගය delta r. හරි. එතකොට මේක අනුකලනය කරගත්තාම අපිට p වෙනකොට ලියන්න පුළුවන් කවුද? මෙන්න මෙයාව ලියන්න පුළුවන් p වෙනකොට.
අනුකල්පනය කරලා සුළු කරලා ගමු එකපාර. තෝ සමානයි 2 බෙදීම 3යි new w r 2 ඝනය ඉන්න r 1 ඝනය බෙදීම r 2 වර්ගය ඉන්න r 1 වර්ගය. හරිද? එහෙනම් මේක තමයි අන්තිමේටම මොන ඇසම්ෂන් එක අනුවද? ප්‍රශ්න එක ප්ලේට් එකේ ඕනම දැනකට එකම අගය කොන්ස්ටන්ට් කියන ගත්තොත්. හරිද? එතකොට ඔන්න එක සමීකරණයක් ෆ්‍රික්ෂන් ක්ලච් එකේ මොකක් හොයන්නද? ටෝක් එක හොයන්න. හරිද? ටෝක් එක හොයන්න. එතකොට මේ තියෙන අපිට ෆ්‍රික්ෂන් ක්ලච් එකෙන් ගන්න පුළුවන් ටෝක් එක. කියන්නේ මේක ආපු විදිහට. ආපු විදිහ ගොඩක් තියෙනවා මේ සුළු කිරීම ටික. R වර්ගය අනුකල්පනය කරාම R 3 බෙදීම 3 නේ. නැත්නම් තේරුම තුනක් හොයනවා කියන්නේ. දැන් මල්ලි බලන්න ෆයිල් එකේ කොහොමද තියෙන්නේ කියලා. ස්ලයිඩ් එක බලන්න. එහෙම තියෙන්නේ. අනුකල්පනය කරගන්න එහෙනම් ඈ. නැත් පාට් එක ඕනේ නැහැ නිකන් මේ. ගුරු වැඩ. හරි ඊට පස්සේ මට කියන්න ටෝක් එකකින් එන පව එක කොහොමද අපි ගන්නේ? ඒලව සමීකරණය. ටෝක් එකකින් එන පව එක. මොකද ගන්නේ? ටෝ වතාවක් ඔමේගා. ටෝ ඔමේගා. හරිද? එහෙනම් ටෝ වතාවක් ඔමේගා. එතකොට ටෝ කියන එකට අපිට දාන්න පුළුවන් මොකක්ද? මෙන්න මේක ඔමේගා කියන එකට දාන්න පුළුවන්. කරගෙන හරිද? දැන් RPM වලින් තිබ්බම කන්වර්ට් කරලා දාගන්න ඕනේ. හරිද? හරි. තව තියරියක් තියෙනවා. ඒකට අනුව බලමු කොහොමද වෙන්නේ කියලා. ඊළඟ තියරිය V එක. හරි පොවම්. මේකදී අපි සලකන්නේ ප්‍රෙෂර් එක වතාවක් අපි ගත්ත අර R තියෙන්නේ. අන්න ඒ දෙකේ ගුණිතය කොන්ස්ටන්ට් කියලා. මේ මොකද ආවිදක් නැහැ. හරිද? ඒක එක්සෑම් එකට ඕනේ වැඩක් නැහැ. අපි සුළු කරන විදිහ බලමු. හරි. එතකොට කොන්ස්ටන්ට් කියන එකට මම දාන්නම් C කියලා. එතකොට මට ලියන්න පුළුවන් P සමානයි C බෙදීම R කියලා. එතකොට අපි කලින් ගත්ත ඩෙල්ටා W ගේ ප්‍රකාශනයක් ඒවා වෙනස් වෙන්නේ නැහැ. P වතාවක් 2pi R වතාවක් ඩෙල්ටා R තමයි ගත්තේ මතක ඇති. එතකොට දැන් මෙතන තියෙන ප්‍රෙෂර් එක පුළුවන් C බෙදීම R කියලා. එහෙනම් ඒක දාලා ලියාගත්තාමයි කියන්න පුළුවන් ඩෙල්ටා W කැපෙන උන් කැපිලා ගිහිල්ලා බලන්න සුදු වෙලා එනවා 2pi C වතාවක් ඩෙල්ටා R කියලා. හරි ආදේශයක් දාගත්තා. මෙන්න මෙයාව බිඳුව ඉඳලා W දක්වා ඩෙල්ටා W සමානයි මෙයා වර්ගවලය කරන්නේ ඉස්සෙල්ලා වගේම R එකේ ඉඳලා R දෙකට 2pi C ඩෙල්ටා R මෙයා වේරියබල් එක නිසා තමයි එයාගේ සීමාව දාගත්තේ. එතකොට මේක අනුකලනය කරගන්න ඩෙල්ටා W කියන්නේ සම්පූර්ණ W සම්පූර්ණ ලෝඩ් එක නැත්නම් සම්පූර්ණ බලය ඒක සමාන වෙනවා අපිට එන උත්තරයක් 2pi C වතා R දෙකින් R එකට මේක අනුකලනය කරනවා. හරි. එතකොට මේක සුළු කරගත්තාම මම කියන්න පුළුවන් C සමානයි W බෙදීම 2pi R2 ඍණ R1 කියලා. හරි. ඔන්න
C හොයාගත්තා. C කියන constant එක හොයාගත්තා. හරි. දැන් ඊට පස්සේ අපි මුලින්ම ගත්ත ටෝක් එකට ගත්ත සමීකරණය variable එක අපේ 2 new p වතාවක් r වල වර්ගය delta r නේ. මම කිව්වේ මේවා වෙනස් වෙන්නේ නැහැ. දැන් මේවට ආදේශ කරලා අනුකලනය කරලා තමයි ගන්න ඕනේ මෙන්න මේ කියන assumption එක. හරි. හරි. එහෙනම් මේක සුළු කරගත්තාම අපිට ලියන්න පුළුවන් මේක p වෙනුවට ලියන්න පුළුවන් මෙන්න මෙයාව. එතකොට c ගන්න හින්දා අපිට අවසානට ලියා ගන්න පුළුවන් r සමානයි මේක p ට ආදේශ කරන්න c බෙදීම r. එතකොට සුළු වෙනවා c අතුරෙන් උත්තරයක් එනවා 25 new c r වතාවක් delta r. මම කරේ මේක p ට ආදේශ කරා මෙන්න මෙයාව c බෙදීම r. හරි. දැන් මේ ප්‍රකාශනය අනුකරණය කරා නම් අපි සෞඛ්‍ය කියනවා. හරි. දැන් බලන්න. මම මේ අනුකරණය කරනවා. බිඳුවේ ඉඳලා තව දක්වා සම්පූර්ණ එක. ප්‍රවාහ සමානයි r එකේ ඉඳලා r දෙකට 2 new c delta r අරුවාන අනුකරණය කරනවා. එතකොට මෙතනින් උත්තරයක් එනවා ප්‍රතිඵලය භාගයයි new w r එක ධන r. එහෙනම් ඔන්න සමීකරණය මෙන්න මේ කියන pr constant කියන උපකල්පනයට අනුව. එතකොට මෙතන ඉස්සලා වගේ පව එක ගන්න පුළුවන්. තව වතාවක් ඔබ ඒක කියනවා. එතන තව වතාවක් කරනවා. තාවිද. ප්‍රොසෙස් බැලුවද බං? ඒක තියෙනවා පිට 1000ක් විතර බං. බැලුවා? දැන් අප බලන්න අද හවස ගත්තේ ඊට පස්සේ. ලොක් කරා. මොකද ඒක බලන්න. හරිද වැඩේ? හරි. මේක වැදගත් දෙයක් තව. දැන් මේ තියෙන්නේ එක ප්ලේට් එකක් තිබ්බහම. එක ප්ලග් ප්ලේට් එකක් තිබ්බහම. දැන් ප්ලග් ප්ලේට් එකක් තියෙන්න පුළුවන් මල්ටිපල් විදියට. ඒ කියන්නේ අර සර්ෆේස් ගැටෙන සර්ෆේස් තියෙන ෆ්‍රික්ෂනල් සර්ෆේස් එකකට වැඩිය තියෙනවා. එතකොට හදන්න ඕනද නැත්නම් මේක ෆ්‍රික්ෂනල් සර්ෆේස් ගන්න ගුණ කරොත් හරියි. මොකද ඉතින් ආයෙ හදුවත් එක සර්ෆේස් එකකට හදන්නේ. එක සර්ෆේස් එක කුඩා කොටසක් කරන්නේ හදන්නේ. ඉතින් ඒ සර්ෆේස් සුත් R එකේ ඉඳලා R දෙකට නම් තියෙන එකම ගන්නට මොකද කරන්න පුළුවන්? මේක කෙලින්ම මෙන්කෙන් ගුණ කරලා ගන්න. හරිද? ඒ කියන්නේ ක්ලච් ප්ලේට් ගන්න. මල්ටිපල් ප්ලග්ස් තියෙනවා. හරිද? එන්නේ ගුණ කරලා මත තියාගන්න එක. කියන්නේ නෑ. ඔයගොල්ලෝ දාගන්න. මල්ටිපල් ක්ලච් ප්ලේට් තිබුණොත් ඒ ක්ලච් ප්ලේට් ගානෙන් ගුණ කරන්න. එතකොට ටෝටල් ස්ටෝක් එක එනවා. तर සාරාංශයක් විදිහට අපි ගන්න ඕනේ මොකක්ද? ඉස්සෙල්ලම අපි ගත්ත මෙන්න මේ වගේ කොටු කරපු අවසාන සූත්‍රයේ මෙන්න මේක. හරිද? එතකොට මේකෙන් තමයි අපි ගණන් හදන්නේ. එතකොට ඒක ආපු විදිහ තමයි මම ඔය කිව්වේ. ෆික්සන් ක්ලාස් එකේ එතකොට ඉවරයි. බලන්න ඕගොල්ලෝ රෙෆරන්ස් බුක් එකේ තියෙන ගණන් කොහොමද හදලා තියෙන්නේ කියලා. ඒක PDF තියෙනවා කිව්ව රෙෆරන්ස් බුක් එක මම දැක්කේ නෑ. हाँ एक PDF पे इवरल ना एक क्लास से काफी इवरल यार देवनी क्लास से क्लोन क्लास PDF पे ना लेकिन एक PDF पे इवरल ओ पुराई ने तीन PDF तुमने जगह क्यों लगा बजे अभी कहीं मोबाइल लगना है अरे मेरे लिए मैं ये नेक्स्ट अरे मेकैनिज्म में बताओ भाई पादो वेना कोटा ෆ්‍රික්ෂන් එක සෙට් වෙනවා ඊට පස්සේ ෆ්‍රික්ෂන් එක හින්දා කරගෙන. හරිද? හැබැයි ප්ලේට් එකේ හැඩය වෙනස්. මෙන්න මේ වගේ ප්ලේට් එකක් තමයි තියෙන්නේ. එතකොට මේක තමයි අර කියන ෆ්‍රික්ෂන් සර්ෆේස් එක තියෙන්නේ. හරිද? එහෙම තියෙන්නේ ෆ්‍රික්ෂන් සර්ෆේස් එක. ඒ කියන කොටස තමයි තියෙන්නේ. එතකොට මේක ගන්න පුළුවන් අපිට මෙන්න මේ තියෙන ඇන්ගල් එක ඇල්ෆා කියලා ගන්න. ශාෆ්ට් එකේ ඉඳලා මෙන්න මෙතනට තියෙන දුර
දැන් ගමු අපි R දෙකයි කියලා ෂාෆ්ට් එකේ ඉඳලා මේක මෙතන කියනවා R එකයි කියලා ගන්න. මේකේ තර විදියට ස්ප්‍රින්ග් තියෙනවා. ඒ ඔක්කොම මෙකැනිසම් ටික තියෙනවා. වෙනස කරලා තියෙන්නේ මොකද්ද? ප්ලේට් එකේ හැඩය විතරයි. හරි. එතකොට දාගන්න ඒකට. එතකොට ඉස්සෙල්ලා වගේම W axial load එක මේ පැත්තට එන එක R1 R2 outer surface inner surface මේ දෙක radius දෙක. එතකොට මේකේ alpha කියන්නේ sorry 2යි alpha කියන්නේ cone angle. මේක cone එකක්. angle. එතකොට ඒකේ භාගයක් කියන්නේ මොකක්ද? semi cone angle. සමහර විට මේවා ඔය කියන නම් වලින් දෙයි. semi cone angle එක මෙන්න මෙච්චරයි. හරි. එතකොට අපි දැනගන්න ඕනේ කොහොමද ඒක ඇප්ලයි වෙන්නේ කවුද alpha එක කියලා. එතකොට මේකේ මම ගන්නවා මෙන්න මේ වගේ කොටසක්. තව විදියට තමයි මේකේ ප්ලේට් එක තියෙන්නේ. හැබැයි මෙතන වෙනස තියෙන්නේ. දැන් මේකේ 3D හිතුවා. මේ තියෙන කොටස එතකොට මේ සර්ෆේස් එක සෙට් එක නෙමෙයි. හරි. මේ පැත්තේ මේ තියෙන ඉස්සරහින් කරනවා. හරි. එතකොට ඉස්සෙල්ලා වගේම ගන්නවා මේක R1 R2 පොඩි කොටසක් සලකනවා. ඒ කොටතර තියෙන දුර R කියලා ගන්නවා වේරියබල් එක. දැන් තේරෙනවද නේ? කොහොමද වෙන්නේ කියලා? හරි. එතකොට අපි ගන්න ඕනේ මේකේ මෙන්න මේ වගේ කොටසක් නෙමෙයි. මේකේ ඩෙල්ටා L කොටසක් කොහොමද කියලා ගන්න. හරිද? දුර. එතකොට එයාව මම මෙන්න මේ පැත්තට ගන්නදෝ. මෙන්න මෙහෙම තමයි බලය ඇති වෙන්නේ. ප්ලීස්. ඇයි එහෙම බලය ඇති වෙන්නේ? මේ පැත්තේ තියෙන අනිත් සර්ෆේස් එකේ ප්ලේට් එකක් කොහොමද තියෙන්නේ? එකක් තියෙන්න ඕන. එතකොට මෙයයි මෙයයි ගෑවෙන්නේ නේ? එහෙනම් මේ දෙන්න අතර බලය ඒ කියන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ විදියට. මෙයාගේ මෙයාට සහ මෙයාගේ මෙයාට. එතකොට මම මෙන්න මෙතන තියෙන කොටස තමයි මේ අදලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ මෙයාට ඇති වෙන බලය තමයි මෙන්න මේ P කියලා අරන් තියෙන්නේ. එතකොට මේකත් ඉතින් අපිට මේ විදිහට විශ්ලේෂණය කරගන්න පුළුවන්. මේ කෝණය ඇල්ෆා වෙනවා. එතකොට මම මේකත් පොඩි කොටස මේ මේකත් පොඩි කොටස දිග ඩෙල්ටා L වෙනවා. හරි. එතකොට මෙන්න මේ කොටස කවුද? ඒ කොටස තමයි කවුද මේ? ඩෙල්ටා R. चलो ඩෙල්ටා. පාලය හිතේ. හරියට. එතකොට මේ දෙක අතර ඩෙල්ටා R එක ඩෙල්ටා L ට සම්බන්ධයක් ගන්න. ඩෙල්ටා L සමානයි ඩෙල්ටා R cosec alpha. අර ත්‍රිකෝණ විදිය දාලා කියන්නේ. එහෙනම් මේ තියෙන කොටසේ මට වර්ගඵලය ලියන්න පුළුවන් ඩෙල්ටා A. ඩෙල්ටා A සමානයි 2 r වතාවක් ඩෙල්ටා L. හරිද? මෙන්න මෙතනින් ගලවලා ගත්ත සම්පූර්ණ පටිය තියෙන්නේ. ඒ පටිය වර්ගඵලය තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට දැන් අපි අනුකලනය කරනකොට ඩෙල්ටා L ගන්න එකද හොඳ ඩෙල්ටා R ගන්න එක. ඩෙල්ටා R ගන්න එක. ඇයි අපි වේරියබල් එක විදියට R එක ගත්තේ? ඒකෙන් අපි මෙතනට ආදේශ කරගන්නවා මෙන්න මෙයාගේ. එතකොට අපිට එනවා උදේම දාගන්න 2 r වතාවක් ඩෙල්ටා R cosec alpha. ආදේශ කරා. හරි. එතකොට මෙන්න මේ දෙන බලයත් එක්ක මට ගන්න පුළුවන්. හරිද? ඩෙල්ටා WN normal එක. හරිද? මේ තියෙන්නේ normal axial load. ඒ කියන්නේ මෙන්න මේක. හරිද? මේ පැත්තට ඇතිවන බලය. ඒකයි මම ඩෙල්ටා N normal කියලා දාගත්තේ. හරි.
එතකොට දැන් අපි මේකේ ටෝක් එකත් එක්ක ෆ්‍රික්ෂන් එකේ ටෝක් එක හැදෙනකොට අපිට මෙන්න මේ පැත්තට තියෙන බලය වැඩක් නැහැ. අපි ගන්න ඕන මොකක්ද? මේ පැත්තට තියෙන බලය. හරිද? එහෙනම් මේක ලියන්න පුළුවන්. horizontal load එක delta W සමානයි. අයි horizontal load එක delta W වෙන්නේ. මේ පැත්තෙන් අපි යොදන බලය තමයි කෙලින්ම W වෙන්නේ. මේ පැත්තට අපි යොදන බලය W උනා ඒ තියෙන බලයෙන් මේ තියෙන චූටි කොටසට ඇති වෙන්නේ කොතරම් කියලාද අපි ඉස්සෙල්ලත් ගත්තේ. delta W තමයි. හරිද? total කියලා දාගත්තාම අපිට කෙලින්ම delta W කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක horizontal load එක මෙන්න මේ පැත්තට තියෙනවා. horizontal load. ඒක ලියන්න පුළුවන් එහෙනම් P ගේ මේ පැත්තට විභේදනය. හරිද? එතකොට අපිට ගන්න වෙන්නේ මේක ඇල්ෆා නම් මේකත් ඇල්ෆා දෙන්නේ. P ගේ sin ඇල්ෆා. එහෙනම් එනවා P sin ඇල්ෆා ඔන්න බලය වතාවක් එකට තියෙන වර්ගඵලය. නේ? එහෙනම් delta A කො එන්නේ delta A ආදිස් කරගන්න. හරිද? 2 pi r delta r වතාවක් cosec alpha. එතකොට මේ ඔක්කොම සුළු කරගත්තාම අන්තිමට එනවා p වතාවක් 2 pi r delta r කියලා. වතාවක් 2 pi r delta r. එහෙනම් තමයි. ඉතින් ඒක තමයි මම මේ ගත්තේ. දැන් මේ පැත්තට එන අර ප්‍රතික්‍රියාව තියෙන්නේ. ඒකත් මොකක්මද? එකක් delta W. ඇයි අපි මේ පැත්තට ගන්නෙ? මොන ප්ලේට් එකේ ෆ්‍රික්ෂන් එකද අපි ගන්න ඕනේ. ඉතින් මේ පැත්තේ තියෙන මෙයාගේ ඒ හින්දා තමයි අපි මේ පැත්තට ගන්නේ. ක්‍රියා ගත්තත් එකයි ප්‍රතික්‍රියා ගත්තත් එකයි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒකේ ඇක්සියල් ලෝඩ් එක එන්නේ ඇක්සියල් ලෝඩ් එක එන්නේ P නෙමෙයි. P කියන්නේ දැන් කොහොමද මෙතන මේ සර්ෆේස් දෙක ගැටෙන්නේ? මෙහෙමයි. මේ පැත්තෙන් දෙන්නේ තනිකරම W නේ. මේ පැත්තෙන් තනිකරම W දෙනවා. එතකොට මෙතනින් මෙහෙට තමයි බලය ඇති වෙන්නේ. මේ W ට බැලන්ස් වෙන්න මේ තියෙන බලය මොන සම්රචකයේද බලපාන. මේ පැත්තට තියෙන ඇල්ෆා එක P ඇල්ෆා එක. ඒකයි අපි P ඇල්ෆා කියන එක W එකත් එක්ක එකපාර ගන්න සංසන්දනය කරන්නේ. හරි එම සීන් එකක් එතන තියෙනවා. ඔව්. අර ඒ ඩෙල්ටා L අසුරේ ත්‍රිකෝණමිතිය ඩෙල්ටා R කැලලක් ගන්න. අර ආනති අපි සලකන්න බෑ මම ඒ අසාධාරණයි නැත්තම් ඒ හින්දා තමයි ගත්තේ. හරිද? අහනවා. හරි කොහමද දැන් අවසානට එනවා ෆ්‍රික්ෂන් රෙසිස්ටන්ස් එක රෙසිස්ටන්ස් ෆ්‍රික්ෂන් එකෙන් දැන් රෙසිස්ටන්ස් එක R ඒක සමානයි mu වතාවක් delta Wn ඒ delta Wn ගත්තේ ඒ සර්ෆේස් එකට කොහොමද දැන් එක තමයි අපි ආයෙ ඉදිරි ගන්න ඕනේ මොකක්ද දාලා තියෙන්නේ සමානයි mu R දාලා තියෙන්නේ හරිද හරි. එතකොට මේ delta Wn කියන එක මම ඉස්සෙල්ලා ලියලා පෙන්නුවා. කොහොමද එන්නේ කියලා එහෙනම් ආදේශ කරගන්න. එතකොට mu වතාවක් p 2 pi r delta r cosec alpha. delta Wn normal එකට ආදේශ කරා. එතකොට torque එක ඕනනම් දැන් ලියන්න පුළුවන්. අර චූටි කොටසට torque එක කොහොමද ලියන්නේ? friction එකෙන් තමයි force එක එන්නේ. ඒ වගේම අපි දුර ගත්තේ r කියලා. එහෙනම් මෙයා මෙතන ආදේශ කරමු. දැන් torque එක එනවා. mu p 2 pi r cosec alpha වතාව r කියන. එහෙනම් මෙන්න මේ තියෙන කොටස තමයි අර පොඩි කොටසට ඕකේ කියලා එන්නේ. දැන් ඉස්සෙල්ලා වගේ මොකද කරන්නේ? අර assumptions දෙක දානවා.
දාලා අනුකලනය කරලා ප්‍රතිඵල දෙක ගන්නවා ඒක සමීකරණය කරනවා. හරි. ඒක විදිහෙන් දැන් තියෙන්නේ. ඒකට කොටස් වලට සමීකරණ 6යි ඉන්නේ. ඔව් අර සෙන්ට්‍රිෆිකල් එක නම් සුට්ටක් වෙනස්. දීන්නේ නැහැ. කියලා තිබ්බේ මොකද්ද මේ බේසික් කියවල නේද? ඔව් බේසික් කියව දෙන්නේ නැහැ කියලා නේද? basic equations මොකද්ද මම තිබ්බේ දෙන්නේ නැහැ. should be known කියලා තිබ්බේ. should be known මේ complex equation will be given නේ. අන්න මොකක්ද එකක් තිබුණේ. එහෙම නෝ දෙන්නේ. දන්නේ නැහැ. එහෙමයි මම නම් කියන්නේ ඉතින් අන්තිම මොකද ගිරවෙක් කර දාගෙන යන්න ඕක. ඊය පාරක් මේ සයන්තය මොකද්ද සමීකරණ. ඊය පාර සයන්තර මොකද්ද සමීකරණයක් මේ ඕක බලන්න බයින් නෑ බං කිව්වා අන්තිම මොකද ඒකෙන් බායවා. මතකද? එහෙම වෙනවා ඉතින්. හරිද එතකොට වැඩේ ඉස්සර දැන් තේරෙනව නේද process එක යන්නේ අනුකලනය කරලා ප්‍රතිඵලය ගත්තා මේ ප්‍රතිඵලය ගත්තා අපි හදලා ඩෙල්ටා කැලේ දාලා ඊට පස්සේ අනුකලනය කරනවා මේ assumptions වලට එතකොට පළවෙනි එක ඉස්සලා වගේම uniform pressure ඉස්සලා වගේ මම දැන් ලියන්න යන්නේ නැහැ ඒවා P ලියන්න පුළුවන් W බෙදීම 5 වතාවක් R එකේ වර්ගය ඍණ R දෙකේ වර්ගය. ඉතල මම මේක ඔප්පු කරා. ඊට පස්සේ අනුකලනය කරන්න මෙන්න මෙයාව. තෝ බිඳුවේ ඉඳලා T දක්වා තෝ R උදා කොටස R එක R දෙක. sorry මේක නම් මම R එකයි R දෙකයි පටලලා නේද ගත්තේ. R එක ගත්තේ ලොකු එකනේ. එහෙනම් මේක මාරු කරගන්න. මෙතන දෙන්නේ R දෙක මෙතන R එක. හරිද? එහෙම නේද ගත්තේ. ලොකු එක R එක කියලා නේද ගත්තේ. අවුල නැහැ. සීමා කොහොමද මේ? පස්සේ ආදේශ කරන්න 2 5 new p cosec alpha r වල වර්ගය delta r ප්‍රතිඵලය එනවා අන්තිමේට 2 බෙදීම 3යි new w r එකේ ඝනය ඍණ r දෙකේ ඝනය බෙදීම r එකේ වර්ගය ඍණ r දෙකේ වර්ගය ඊට අමතර වෙනවා cosec alpha ඉස්සල සමීකරණය කොහොමද තිබුණේ 2 බෙදීම 3 කියලා කවද නෑ නේද ආවනේ හරි එතකොට ඒකේ මේකේ වෙනස තියෙන්නේ මොකද්ද වැඩිපුර මොකක්ද තියෙන්නේ මේක විතරයි නේද cosec alpha විතරයි එතකොට මේ සමීකරණ දෙක ඔළුවට දාගන්න පුළුවන් 2 බෙදීම 3යි mu omega නේ sorry w උඩට තියෙනවා r දෙකේ ඝනය ඍණ r එකේ ඝනය බෙදීම යට වර්ග එක ඊට පස්සේ cosec වලින් ගුණ කරන්නේ සමීකරණ දෙක උඩට ආයි ඊළඟට දාගන්න හරි එතකොට ඔය තියෙන යුනිෆෝම් ප්‍රෙෂර් කියන එකට ඊට පස්සේ අනිත් එක ගන්න යුනිෆෝම් දෙක ඒ කියන්නේ ප්‍රෙෂර් එකයි අපි ගත්තු අර r කියන එකයි ඉන්දිතේ කොන්ස්ටන්ට් ඒක යුනිෆෝම් නැති ඔකේ r සමාන දැන් සමානයි ඉඳීම එතකොට අපි දැන් දන්නවා delta w සමානයි p වතාවක් 2pi r delta r කියලා. එතකොට මේක p වෙනකොට මෙයා ආදේශයකට ගමද අවසාන උත්තරේ එනවා delta 2pi c delta r කියලා. ආදේශයක් ලැබෙනවා. ඊපස් ඉස්සලා වගේම මේක අනුකලනය කරන්න බිඳුව ඉදලා w දක්වා delta w මේක එනවා r දෙකේ c r එක 2pi c delta r මෙතනින් එන උත්තරයක් c සමානයි w බෙදීම 2pi r එක ඍණ r දෙක ඉස්සලා වගේම අපි c කොන්ස්ටන්ට් එකට ඔන්න උත්තරයක් ආවා
දැන් ඉතින් ආදේශ කරන්න. අපි දන්නවා තෝවා විතා කුඩා කොටසකට අපිට ආවේ 2 5 mu 3 cosec alpha වතාවක් r වර්ගය delta r කියන. මේක තමයි අපි ඉස්සල්ලා අර කුඩා කොටසක කියලා ගත්ත දාන සමීකරණය. දැන් මේක අපි c ට මෙතනින් ආදේශ කරලා c ට හරිද? එහෙම ආදේශ කරලා ගත්තාම ෆයිනල් වැලියු එක මෙහෙම එනවා. mu 3 cosec alpha r delta r cube. දැන් ඉතින් අනුකලනය කරලා දාන්න. එතකොට හරි මේ ප්‍රකාශනය අනුකලනය කරන්න. ඔයාලා දක්වා එතන මම කියන එකපාරට උත්තරේ අනුකලනය කරාම එන්නේ සමානයි භාගයයි mu w r1 ධන r2 වතාවක් cosec alpha. හරියද? ඉස්සල්ලා මම මේකට මේ කියලා මාවා ඊට අමතරව cosec alpha තියෙනවා. හරි ඒක සමීකරණ දෙකක් වල. හරි. ඒ පැත්ත එකක් ඉවරයි. එන විදිය ඕනේ නැහැ. හරිද? ඕනේ නැතුව ඇති මං හිතන්නේ. ඒ වුණාට වෙන විදිය දැනගන්න මේ. ගණන් ටික ඉතින් හදලා තිබුණා මේ මම හම්බුනේ නැහැ කරන්නේ විතරයි. අපි ගණන් ටික ෂූට් වෙලා බලනවා. දැන් වෙන විදිය තේරෙනවනේ. ඒ හිත ගානක් බැලුවා මම හිතන්නේ තේරෙයි. ඊළඟ ලියන 10 කියලා ගන්න. ඒක මෙහෙම සින්නක් තියෙනවා. මේ තියෙන්නේ පුලි එක. මේකේ බැද තියෙනවා තව මෙන්න මෙහෙම. මේව නැද ඒ වගේ පොඩි පොඩි ස්ප්‍රින්ග් තියෙනවා. එතකොට මේකට කියනවා ෂූ එකක් කියලා. ඒක පිළිලෙට තව වේරියබල් දැන් මේක මෙහෙම සීට් එකක් දැන් බලන්න මෙන්න මේ තියෙන්නේ මෙහෙම තියෙන එක පුලි එකක් හරිද මේ තියෙන්නේ ඒකට ඇතුලෙන් තියෙන මෙන්න මේ වගේ හරිද මෙන්න මෙහෙම තියෙන්නේ එතකොට මේක කැරකෙනකොට මේ තියෙන ස්ප්‍රින්ග්ස් නිසා මේකට මූව් වෙන්න පුළුවන් දැන් මොකක් හරි එකක් කැරකෙනකොට සෙන්ට්‍රිෆියල් ෆෝස් එකකින්ද මොකද වෙන්නේ එනවා මෙන්න මේ විදිහට එළියට යන්න බලනවානේ. එතකොට දැන් මේක ස්ප්‍රින්ග්ස් තියෙන මොකද්ද මේ වේට් එකක් නම් මේ තියෙන්නේ. කැරකෙනකොට ඒක එළියට යන්න බලනවා. හරි. එතකොට එළියට ගියාම වදින්නේ කොහෙද? වදින්නේ උඩ තියෙන දෙයක. එතකොට අපිට පුළුවන් නේද? මෙන්න මෙතනට ෆ්‍රික්ෂන් ප්ලේට් එකක් සෙට් කරන්න. හරිද? නොයි වගේ. මේක කැරකෙද්දී සෙන්ට්‍රිෆියල් ෆෝස් එක නිසා එන එෆෙක්ට් එක නිසා මේක මේ පැත්තට දානකොට මෙයා ගිහිල්ලා මෙතන ටච් වෙනවා. ආයෙ මොකද වෙන්නේ? මෙයා මේ අතර ෆ්‍රික්ෂන් එකක් කරලා ෆ්‍රික්ෂන් ෆෝස් එක එනවා. එතකොට මෙයා කැරකෙන වේගෙත් එක්ක මේගොල්ලෝ එළියට ගිහිල්ලා මේකේ වැදිලා මෙයාගෙන් මෙයාට එන ප්‍රතික්‍රියා බලයත් එක්ක හැදෙන ෆ්‍රික්ෂන් එකකින් තමයි මේ වීල් එක කැරකෙන්නේ. එතකොට පවර් ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්. හරි. වෙන සීන් එකක් තියෙනවා.
M කියන්නේ mass of මේකක ස්කන්ධය. N කියන්නේ number of හරිද? අනිත් එක මම මෙහෙම කරනවා. මේකේ හරස් කඩක් ගන්නවා. මෙතන මොන වගේ ෂේප් එකකට තියෙන්න ඕනේ මෙන්න මේ කැලේ. තනි පොඩුවක් කිල්ලා හරියනවා. දැන් උඩ වදින්නේ කර්ව් සර්ෆේස් එකකනේ. එහෙනම් මේ කැලේ මොකද වෙන්න ඕනේ? කර්ව් එකක් වෙන්න ඕනේ. එහෙනම් ඒ කර්ව් එක මෙන්න මේ වගේ මේක අපි ගන්නවා ඊට කියලා මේ දුර ගන්නවා අපි R කියලා. මෙයාගේ තියෙනවා G ගුරුත්ව කේන්ද්‍රය. ගුරුත්ව කේන්ද්‍රයට මෙන්න මෙතන ඉඳලා තියෙන දුර අපි ගන්නවා සිම්පල් R කියලා. අන්න වේරියබල් ටික හද ගන්න. මෙයා මෙයාට අත්තර පොඩි ෆික්ෂන් එක තියෙන්නේ. ෆික්ෂන් එක හදනවා කියලා ගමු අපි මේකට. ඔන්න ඔය විදිහට. හරි. එතකොට මෙයා කැරකෙනකොට මෙයාගෙන් මෙන්න මේ පැත්තට ඇති වෙනවා සෙන්ට්‍රිෆියල් ෆෝර්ස් එකක්. ඒක මම ගන්නම් PC කියලා. හරිද? එතකොට මෙයාගෙනුත් මේ පැත්තට එනවා ෆෝර්ස් එකක්. ටච් වෙන නිසා ඒක අපි ගමු. හරිද? මේකේ PC ලියන්න පුළුවන්. සෙන්ට්‍රිෆියල් ෆෝර්ස් එකේ ලියන්නේ අපි කොහොමද සාමාන්‍යයෙන්? මේ අදවයි කේන්ද්‍ර අපසාරි මෙතන නාම. හරිද? කොහොමද ලියන්නේ? n වතාවක් r ඔමේගා වර්ගය. එතකොට මේක දාගන්න පුළුවන් n වතාවක් r ඔමේගා වර්ගය. හරිද? එතකොට r කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන දුරනේ. එතකොට අපි මේක උපකල්පනය කරලා තියෙන්නේ මේ කොහොමද? මේ සම්පූර්ණ ස්කන්ධයම මෙතනට කේන්ද්‍ර කරලා තමයි සෙන්ටිමීටර මේ සූත්‍රය දාලා තියෙන්නේ. හරි? ඔමේගා කියන්නේ එතකොට මේක කරගෙන ස්පීඩ් එක. කරගෙන ස්පීඩ් එක. හරි. වෙනවා මේක තමයි මෙතන වැදගත්ම කොටස. PS PS කියන්නේ m omega 1 වර්ග වතාවක් R. මොකද්ද omega 1 කියන්නේ? omega 1 කියන්නේ. දැන් මේ දෙන්න අතර ગેප් එකක් තියෙනවා පේනවද? මේ දෙන්න නිකන් ටච් වෙලා නැහැ. මේ දෙන්න අතර ગેප් එකක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ગેප් එක මූ කැරකෙන වේගෙත් එක්ක ටික ටික මොකද වෙන්නේ? මූ මේ පැත්තට යන නිසා අඩු වෙනවා. හරි. මූ ටික ටික මේ පැත්තට ගිහිල්ලා මේකේ වදින්න ඔන්න මෙන්න තියෙන අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවේදී තියෙන කෝණික ප්‍රවේගය තමයි ඔමේගා 1 කියන්නේ. හරිද? එතකොට මේ මෙකැනිසම් එකට ඒක නියතයක්ද නැද්ද? මේ තියෙන මෙකැනිසම් එකට ඒක නියතයි. එහෙනම් මෙන්න ඔමේගා 1 කියන එක නම් හොඳට ඔළුවට දාගන්න. මෙන්න මේ තියෙන ෂූ එකක් නැත්නම් ෂූ ඔක්කොම මේ පැත්තට මූව් වෙලා ගිහිල්ලා මෙතනට වදින්න ඔන්න මෙන්න වෙලාවේ කියන එයාගේ කියන ස්පීඩ් එක තමයි ඔමේගා 1. මෙතන ඔමේගා කියන්නේ ඕන වෙලාවක තියෙන ස්පීඩ් එක. මෙතන ඔමේගා 1 කියන්නේ හරි. දැන් මට කියන්න අර තියෙන බැඳ තියෙන කොටසෙන් මුලී එකට තලයක ට්‍රාන්ස්මිට් වෙන්න නම් මේ තියෙන ඔමේගා සහ මේ තියෙන ඔමේගා 1 අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔමේගා 1ට වඩා ඔමේගා මොකද වෙන්නේ? අඩු දෙන්නට වැඩිද වෙන්න ඕනේ. ඔමේගා 1 වලින් කැරකුණොත් අරකේ ඉතින් අපිට ඕනේ මොකද්ද? වදන්න කියලා තියන්නේ. වදන්න ඕනේ නේ. හදර වදන්න ඕනේ. එතකොට ඔමේගා 1ට වඩා වැඩි වේගකින් කරගන්න ඕනේ. එහෙනම් මේ පවරේ ට්‍රාන්ස්මිට් වෙන නම් මොකද වෙන්න ඕනේ? ඔමේගා විශාල වෙන්න ඕනේ. ඔමේගා 1ට වඩා. ඔය P කියලා ගත්තේ බලයක්. D කියලා ගත්තේ බලය. සෙන්ට්‍රිෆියල් ෆෝර්ස්. ඒවනේ මෙලියෝ කියන්නේ mr ඔමේගා වර්ග මේ අරියතර නෙමෙයි. හරිද? පාලක යොමුට යනවා දන්නේ නැහැ මේවා බලන්න.
හරි. එතකොට මෙයාගේ තියෙන සඵල බලය කොහොමද ලියන්න පුළුවන්? සඵල බලය. PS ද වැඩි PC ද වැඩි මට කියන්න. පවර් එක ට්‍රාන්ස්මිට් එකේ PC වැඩි PC වැඩි PS ට වඩා. හරි. එහෙනම් අපිට මෙයාගේ තියෙන සඵල බලයක් තියෙනවා පල්ලෙහාට. ඒක ලියන්න පුළුවන් මට PC විද PS. හරි සඵල බලය. Net outward radial force. Net outward radial force. හරි. මැද එක මෙතන වදින්න ඕන මොහොතේදී මෙයාගේ තියෙන්න ඕනේ කෝණික ප්‍රවේගය. ඒක මෙකැනිසම් එකට නියත නැද්ද? නියතයි. හතර මම ලියලා තියෙනවා. ඔමේගා 1ට වඩා ඔමේගා වැඩි කෙනෙක්. ඔමේගා කියන්නේ ඒ තියෙන එක්කෙනා කැරකෙන වේගය. ඔමේගා 1 කියන්නේ අර තියෙන සර්ෆේස් එකේ ගෑවෙන්න ඕන වෙන්න තියෙන වෙලාවේ ඌ කැරකෙන වේගය. ඒක නියතයි. තේරුණාද? ඉතර ගන්න ඕනේ වැඩි. හරිද? එතකොට ඔමේගා කියන එක නේද වේරියබල් එකනේ. අපි එන්ජින් එක රේස් කරනකොට ඔමේගා වෙනස් වෙනවා. හරිද? එතකොට අපි එන්ජින් එක රේස් කරනකොට අර තියෙන ෂූ එක අතන ගෑවෙන්න ඕන ඇවිල්ලා තියෙනවා නා. එන්ජින් එක රේස් කරලා අපි ලබා දීලා තියෙන කෝණික ප්‍රවේගය කොච්චරද? ඔමේගා 1 ප්‍රමාණය. තේරුණාද? ඊට වැඩි අපි එන්ජින් එක රේස් කරලා තමයි ආවු මේ පැත්තට ගිහිල්ලා මේ කියන බ්‍රේක් එකේ තද වෙන්නේ. ඉතින් බ්‍රේක් එකේ තද වෙන්න ෆ්‍රික්ෂන් ෆෝස් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ ස්ථාන නිව්වා. ඉතින් මෙතනද දැන බලය වැඩි වෙනවා මු තව කරගෙන ගිහිල්ලා තද වෙන්නේ. හරිද? ඊයලුව. හරි නෑ ප්‍රශ්න. හරි. එහෙනම් දැන් දාගන්න පුළුවන් අපිට ෆ්‍රික්ෂන් ෆෝස් එක සමානයි නිව් r එන r වෙනුවට දාගන්න පුළුවන් මට මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙන මෙන්න මේ net outward force එක. එතකොට ඒක කියන්න පුළුවන් නිව් වතාවා PC විද PS කියලා. හරි. apa? Lo saleh no නේ? හරිද? ගෑවෙන්න ඕන. ගෑවෙනකොට තමයි මේ කරගේ. මේක මම YouTube දාලා ඉන්නේ මේක මේ පබ්ලිෂ් කරලා නේ. ප්‍රයිවට් දාලා අප්ලෝඩ් කරන්නේ. මේක මේ බලනවා. Yo, ¿cómo le cambiarlo? දැන් ෆ්‍රික්ෂන් එක මෙතන නේ ෆ්‍රික්ෂන් එක දෙන්නේ මෙතන. ඒ ටෝක් එක මට ලියන්න පුළුවන් කොහොමද? බලය තමයි ෆ්‍රික්ෂන් එක ටෝක් එක හදන්න උදව් වෙන. දුර මොනද ආර්ද? කැපිටල් R නේ. ඇයි මෙතන ෆ්‍රික්ෂන් එක ඉතින් හැදෙන්නේ? එතන තියෙන දුර තමයි නෝද? එන්නේ. R. හරි. හරි. එතකොට ටෝටල් එක අන්තිමට එනවා. සමානයි mu වතාවා PC ඍණ PS. දැන් මේව ගන්න දන්නවනේ. PC PS අර තියෙන දෙන ඔමේගාත් එක්ක. දැන් මේක ගාන දෙනකොට දැන් තේරෙනවා. තියරිය දන්නවනේ. දෙන ඔමේගා මොකක්ද කියලා දාගත්තාම PC හොයාගන්න පුළුවන්. එතකොට ඔමේගා 1 මෙකැනිසම් එකට අනුව දෙනකොට PS හොයාගන්න පුළුවන්. එතකොට ඒ ටික දන්න වේරියබල් ටික ඉතින් හැසෙන්න විදිය දන්නවනම් ආදේශයකට ගන්න පුළුවන්. හරි ඒකයි මේ තියරිය කරන්නේ මම. හරි. එතකොට දැන් මට කියන්න මේ තියෙන මම එක ෂූ එකකට හදලා තියෙන්නේ. මේක ආර්කින් ගුණ කරනවා තෝරන්න. එතකොට ෂූස් එකයිද තියෙන්නේ? ෂූ එකයි තියෙන්නේ. නෑනේ අරගේ මම අඳපු එකේම තිබුණා හතරක්. පහක් තියෙන්න පුළුවන් හයක් තියෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ටෝටල් එක ගන්න එන්නේ ගුණ කරනවා. හරි මේක ආතල් එතකොට ඔන්න පමිට කරනවා. ටෝටල් ටෝක් එක.
හරි එතකොට තව තියෙනවා size of the shoe කියලා එකක්. අපත් වල size. size of the shoe. හරි එතකොට L තියෙනවා L කියලා variable එකක් contact length එක. අර 280 අර උඩ තියෙන මෙන්න මේ කොටස තියෙන්නේ. ඔන්න ඔක size එක ගැන තමයි මේ කියන්නේ යන්නේ. එතකොට L කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. හරිද? ඊට පස්සේ තියෙනවා B. pitch එක. ඒක එතකොට මෙන්න මේකයි. B එක. ඊට පස්සේ R කියලා variable එකක් තියෙනවා. contact of the switch. කියන්නේ මොකක්ද? මෙන්න මෙයාත් එක්ක කොහොම සීන් යන්නේ තියෙන්නේ. එතකොට මෙතන තියෙනවානේ θ. θත් එක්ක සෙට් වෙනවා මෙතන r. අතර මේ l කියන්නේ ලීනියර් එකක්ද නැත්නම් කර්ව් එකක්ද? l කියන්නේ කර්ව් එකක්. එහෙනම් අපි කියන්න පුළුවන් නේද? මතකද මේ පරිධියත් එක්ක ලියන සූත්‍රය? s සමානයි r θ. නේ? එහෙනම් මෙතන ලියන්න පුළුවන් l සමානයි r θ කියලා. හරිද? ඒරියා එක මම සම්බන්ධව ගන්නවා. හරියටම හදනවා නම් L සමානයි R P ට දාලා ගන්න ඕනේ. නැත්නම් අපි පොඩි ප්‍රදේශයක් සැලකුවොත් අර කර්ව් එක සලකන්න නැතුව ලීනියර් කියලා ගත්තොත් ඒරියා එක ලියන්න පුළුවන් මොකද? ඒක ලියන්න පුළුවන් දිග වතාවක් පළල එනම් L වතාවක් D කියලා. හරි ඊට පස්සේ කුව එකට එන බලය ලියන්න පුළුවන් ප්‍රෙෂර් එක වතාවක් ඒරියානේ. නේ x සමානයි p සමානයි f. හරි එතකොට ඒරියා එක ආදේශ කරගන්න LB එහෙනම් ප්‍රෙෂර් එක වතාවක් LB කියලා එනවා F. එතකොට මේ ෆෝර්ස් එක මොකක්ද? අපි ඉස්සෙල්ලා ගත්තු net outward force එක. ඒ කියන්නේ P සීරින PS තමයි මේ ලියලා තියෙන්නේ F විදිහට. එහෙනම් ඒක ලියන්න පුළුවන් PLD. හරිද? පස්චි ඉවරයි. ගණන් ටික මම දාන්න YouTube tutorial දාන්න. මේ හොඳ වීඩියෝ එකක් හම්බුණා. ඒකේ මේ දැන් හදන විදිය තේරෙනවද? නැත්තම් ඔය ස්ලයිඩ් එකේ තියෙන සමීකරණ ටික හසින්න විදියට තේරුම් ගන්න. පිනකට වගේ තේරෙනවා මට. මේ ගණන් ටික හදන විදිය කොහොමද? හරි සත්‍ය ඉවරයි. අරකට කරනවද ඔය කියන්නට? ලියන්න ෆික්ෂන්. ආතල් නේද ක්ලාස් එක? මොකක්ද විදියට කරපු පිළිවෙල?